සෝමාදේවිය අනුරාධපුර රාජධානියේ වටගාමිනි අභය රජුගේ අගබිසව වන අතර ඇය රජුට යුද කටයුතුවලදී මෙන්ම රාජ්‍ය පාලනයේදීද ඔහුට සහාය දුන්නා. ක්‍රිස්තු පූර්ව 103 වසරේදී දකුණු ඉන්දිය ආක්‍රමණයකයන් අනුරාධපුරය ආක්‍රමණය කිරීමට සූදානම් වුණා. මේ අවස්ථාවේදී රජු සේනාවක් ඔවුන්ව මැඩපැවැත්වීමට යවූද දකුණු ඉන්දිය සේනාව විශාල වීම නිසා ඔවුන්ට මෙහිදී පසුබැසීමට සිදු වූ අතර රජු ඔහුගේ අශ්ව රථයෙන් පලා ගියා. මේ අවස්ථාවේදී පලා යෑමට අසීරු වූ අතර චෝලාක්මණකයන් රජු පිටුපස ලුහු බැන්දා. මේ තත්ත්වයේදී රජු රැකගත යුතු බව සිතූ සෝමාදේවිය අශ්වරථයන් පැනීමට සූදානම් වුණා. සෝමාදේවිය තම ජීවිතය ගැනවත් නොසිතා චොල ආක්‍රමණකයන්ට අසුවීමට රථයෙන් පැන රජුට පලා යෑමට ඉඩ සැලසුවා. රජු ඉන්පසු සතුරන්ගෙන් බේරි ආරණ්‍යවාසීව වැඩ වෙසෙන කස්සප තෙරුන් වහන්සේ හමු වූ අතර ඔහු රජුක අනුශාසනා ලබා දුන් අතර රජු කාලය ලබාගෙන සේනාවක් සංවිධානය කර නැවත සතුරන්ට පහර දීමට සූදානම් වුණා. අවසන් සටනේදී දතික නම් වූ චෝල අකමනිකාව පරාජය කොට නැවත රාජ්‍යය පාලනය ලබා ගත්තා. ඉන්පසු වලගම්බා රජු අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ අතර එතුමා විසින් බෞද්ධ වෙහෙර විහාර රැසක් ඉදි කළ අතර යුද්ධයේදී රජු වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ සෝමාදේවිය වෙනුවෙන් ලංකාරාමයේ නම් වූ වෙහෙරක් ඉදිකොට බුදුසසුන නගා සිටුවීමට මහඟු සේවයක් සිදු කළා.